අයියෝ ඉතින් අම්මේ කෙල්ල නැගිටපන්කෝ. මොකද අනේ ආච්චි අනේ මම බයත් වුණානේ. ඇයි අනේ නිදාගන්න දෙන්නකෝ. අර ටොක්ද මොකද්ද කියලා එකක් තියෙනවලු නේද බං මෙන්න මේ මොකද්ද මේ ගඩොල් භාගය ඇතුලේ. මොකද්ද? ටක්ටොක්? ටක්ටොක්. මේ මොකද්ද ආච්චි ටක්ටොක් කියන්නේ? අයියෝ ටික්ටොක් කනේ ටික්ටොක්. ඔව් අනේ බං ඔය ටක් හරි ටික් හරි මොකක් හරි කමන්නේ මෙන්න මේකට දාලා දිහාන් කෙල්ලේ. ඔයාට දාලා දෙන්න? ඒ මොකටද? අර ඥානේ උඹලගේ සීයට කලින් අර මම කසාද ඵල හිලව්වක් තිබ්බා කියලා මම ඔබට කිව්වේ දවසක්. අනේ ඥානේ නටනවලු මම මේකේ. අනේ දාලා දිහාන් කෙල්ලේ. ඥානේ සීයා නටනවා? දාලා දෙන්න. ඔන්න උදලින් තියලා යන්න ඕනම් මම දාලා දෙන්න. හරි නිදා ගන්න නෑ දාලා දෙන්න. තියන්න. මං කියන්නකෝ. මෙතනින් එහෙනම් තියෙනවා. උඹ නිදා ගන්න එපා. අනේ දාලා දිහාන් ඈ. අනේ දාලා දිහාන් කෙල්ල. අයියෝ. ආච්චිට ටික්ටොක් බලනවා ඒසත් දප්පම මේ වන්ද. ආච්චි අම්මේ ඉක්මනට එන්නකො වැඩක් පෙන්නන්න. යකෝ මේක කෑ ගහන්නේ මොකද? හොරෙක්වත් නැල්ලද ගෙට? මොකද මං කෑ ගහන්නේ මට වැඩක් කරගන්නත් දෙන්නේ මම හොරෙක්වත් නැන්නද? ඇයි මොකක්ද වෙලා තියෙන්නේ? හොරුන්ට වඩා පංගම් මේක ඔයා දැක්කම මේ අම්මට සිරි මේ තියෙන්නේ බලව චුට්ටක් මේ නැටි අප්පා කවන්නේ ඥානයට පෙන්නන්නත් එපා චුට්ටක් බලන්න දිහා චුට්ටක් බලන්න දිහා චුට්ටක් බලන්න ජාන ඥානේ චුට්ටක් අම්මේ මැදයි ඔය ඇති ඥානයට අම්මෝ බන්තු නටිය අනේ අර කෙලීට පින් සිද්ධ වෙන්න ඒ කාලේ නටුමක් මං ඥානයටත් වෙන්න ගත්තා ඉතින් අනේ අම්මේ කො හත්ලා මේ අම්මා තලා මේ ආච්චි තමයි මේ චුට්ටක් අයියෝ මොනාද බම් මේ වෙන්නේ අයිය කොටම කලින් කියපුවා කවුද මේක දාලා දුන්නේ කියලා උඹ තමයි ඔය වගේ වැඩ කරන්නේ දාලා දුන්නේ ඉතින් මම තමයි ඉතින් මම දාලා දුන්නේ අර ඥානේ සීයා නටනවා බලන්න ඕනි කියලා ආච්චි කියපු හින්දා නැතුව මේ ආච්චිට නටන්න ඕනි කියලා කිව්වේ නැහනේ උඹ තමයි ඔය වගේ වැඩ කරන්නේ උඹ විනාශ වෙනවා මදියට ලකෝ අර වයසක මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැහැ ඒ මිනිස්සුන්වත් විනාශ කරලා මොකද ඔන්න ඉතින් ඒකනත් මට බනිනවා අයියෝ ඔයා කියන්නේ ඉතින් ඔයාගේ අම්මා චුට්ටක් එඩ දාලා දෙන්නේ චුට්ටක් නටන්න මොකද චුට්ටක් කරනවා මම ඔබට හරි ඕකට කැපේ චුට්ටක් නෙමෙයි එතකොට වෙන්නේ පොඩ්ඩක් තේරෙයි එතකොට මම නැතුව ගියාම ඔයාට බලන්න ඩිලීට් කරපන් හොඳට ඩිලීට් කර හරි යන්නේ හරි මම ඔක ඩිලීට් කර හරි ගහන්න බලන්න